බලන්න මේ දේවල් ටික ඔයා එක්ස්පීරියන්ස් කරලා තියෙනවද කියලා. ඔයාගේ chat එක එකපාරට කන්ෆියුස් වෙනවද? එහෙම නැත්නම් ඔයාගේ tokens ටික ඉක්මනට ඉවර වෙනවද? ඔයා subscription එකක් පාවිච්චි කරලා හිටියත් usage limit එක ඉක්මනට ඉවර වෙනවද? ඔයාලා API එකක් පාවිච්චි කරනවා නම් ඒ API එකට ගෙවන්න ඕන AI cost එකත් ගොඩක් වැඩිද? ඒ වගේම තමයි ඔයාලා නොදැනුවත්ව කරන mistake එකක් නිසා ඔයාලගේ quality එක control එක දෙකම නැතුව යනවා. ඉතින් මේක fix කරගන්නේ කොහොමද කියලා මම bonus tip එකකුත් මේ වීඩියෝ එකේ අද කතා කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අද මම කතා කරන්නේ AI basics ටිකක්. basically token එකක් කියලා කියන්නේ මොකද්ද? token count එක, credit limit එක, contest window එක. මේක ගොඩක් simple වගේ දැනන්න පුළුවන්. මේ concepts හතර හරියට දැනගත්තට පස්සේ ඔයාට cost එක වගේම අපි ගෙවන මුදල quality එක හොඳට මේන්ටේන් කරගන්න පුළුවන්. මේ වීඩියෝ අන්තිම වෙනකම් බලන්න. ඔයගොල්ලෝ කරන mistakes දෙකක් හදාගන්න bonus tip දෙකක් දෙනවා. ඔක්කොම ඔයාලට දැනගත්තට පස්සේ cost එක, quality එක දෙකම control කරගන්න පුළුවන්. right. හරි අපි මුලින්ම බලමු token එකක් කියලා කියන්නේ මොකද්ද? token එකක් කියන එකට එක එකනා එක එක අර්ථකථන දෙන්න පුළුවන්. සමහරව කියන්න පුළුවන් මේක word එකක් කියලා. සමහරු කියන්න පුළුවන් අපි prompt එකක් ලියද්දි ඒ prompt එකේ තියෙන වචන ගාන නැත්නම් අකුරු ගාන ඔය වගේ ගොඩක් වැරදි මත තියෙනවා. ඉතින් token එකක් කියලා කියන්නේ හරියට chunk එකක්. ඒ කියන්නේ unit එකක්. මේක මම ඔයාලට උදාහරණයකින් පැහැදිලි කරන්න. හිතන්න අපි මොකක් හරි දිගක් මැනගන්න ඕනේ නම් අපි පාවිච්චි කරනවා centimeters meters වගේ unit. අන්න ඒ වගේම තමයි AI perspective එකෙන් හිතුවට පස්සේ මේ AI වල token එකක් කියලා කියන්නේ unit එකක්. ඒ unit එක මත තමයි මේ LLM එකේ pricing models මේ අපි අද කතා කරන්න ගොඩක් දේවල් තීරණය වෙන්නේ. AI එකේ තියෙන බේසික්ම unit එක අපිට token එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් අපි මේක roughly කියනවා word එකකින් 4න් 3ක් කියලා. සමහර වෙලාවට මේක word එකක් වෙන්නත් පුළුවන්. word එකකින් 4න් 3ක් වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තනි symbol එකක්, තනි character එකක් වෙන්නත් පුළුවන්. ඒක depend වෙනවා. අපි බලමු කොහොමද මේක ඇත්තටම හැදෙන්නේ කියලා. දැන් ඔයාලට පේන විදිහට මෙතන sentence එකක් තියෙනවා unbelievable results today කියලා. මේකේ unbelievable results today කියලා මේක කොටස් 6කට එහෙම නැත්නම් chunks 6කට කැඩිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කැඩුන කොටස් වලට කියනවා අපි tokens කියලා. දැන් මේ sentence එක tokens 6කට chunk වෙලා තියෙනවා. ඉතින් කොහොමද අපි මේක හොයාගන්නේ? ටිකක් සමහර වෙලාවට අලුතෙන් AI පාවිච්චි කරන කෙනෙකුට මේක ටිකක් confuse වෙන්න පුළුවන්. මේකට එක එක providersලා OpenAI, Claude, Cursor, Tokenizer කියලා tools ඉදිරිපත් කරලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්න සරල tool එකක්. මම දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේක Google ගිහිල්ලා search කරගන්න Tokenizer tool කියලා. මුලින්ම එනවා මේ OpenAI platform එකේ Tokenizer tool එක. දැන් මේක තමයි OpenAI platform එකේ දීලා තියෙන Tokenizer tool එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් tabs තුනක්. ඒ වගේම මෙතන පොඩි description එකක් තියෙනවා. ඔයාලා time තියෙන වෙලාවක මේක කියවලා බලන්න. මෙතන තියෙනවා example එක. මම example එක අරගෙනම ඔයාලට මේක තවදුරටත් පැහැදිලි කරන්න. ඉතින් මේ example එක දිහා බැලුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන පැරග්‍රාෆ් එකට අදාළව කොච්චර token සංඛ්‍යාවක් generate වෙලා තියෙනවද කියලා. ඉතින් මේ 53ක token count එක generate වෙලා තියෙන්නේ 256ක character limit එකකට. tokenize එක වැඩ කරන විදිහේ පොඩි idea එකක් ගත්තොත් many කියන්නේ එක token එකක්. words කියන්නේ තව token එකක්. ඒ වගේ මෙතන comma එකක් කියන්නේ තව token එකක්, colon එකක් වගේ දේවල් මේකේ tokens විදිහට හඳුන්වන්න පුළුවන්. තව interesting දෙයක් තියෙනවා. ඔයාලට මෙතන පේනවා emoji එකක්. මේ emoji එක ඔයාලට බලා ගන්න පුළුවන් මේ questions mark 4ක් එකතු වෙලා තමයි මෙතන තියෙන emoji එක හැදිලා තියෙන්නේ. හැබැයි මේක tokenize වෙලා තියෙන්නේ tokens 4ක් විදිහට. දැන් numbers ගත්තොත් 1 2 3 කියන්නේ එක token එකක්. 4 5 6 කියන්නේ තවත් token එකක්. 0 කියන්නේ තවත් token එකක්. ඔය විදිහට මේ එක එක providersලා LLMs වලට පාවිච්චි කරන tokenizer tool වෙනස් වෙනවා. ඉතින් මම කිව්වනේ මේ වීඩියෝ එකේදී ඔයාලට bonus tip දෙකක් දෙන්නම් කියලා. මම දැන් කතා කරන්නේ එක bonus tip එකක් ගැන. මේ platform එකට ආවට පස්සේ නැත්නම් මේ website එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන tabs තුනක් තියෙනවා. දැන් මම මේ පාවිච්චි කරලා තියෙන්නේ GPT-5 කියන මේ GPT-5 කියන මොඩල් එකට අදාළ tokenizer tool එක. ඉතින් මම මේක change කරොත් GPT-4 and GPT 3.5 legacy
මොඩල්ස් වලට ඔයාලට බලා ගන්න පුළුවන් ටෝකන් කවුන්ට් එක වෙනස් වෙනවා. දැන් GPT-5 වල තිබ්බේ 53යි tokens for the characters 252කට. හැබැයි මේ මොඩල් එක වෙනස් වෙද්දී ඔයාලට පේන ටෝකන් කවුන්ට් එකේ පොඩි වැඩිවීමක් තියෙනවා. අපි බලමු GPT-3 legacy model එක use කරාට පස්සේ ඊටත් වඩා වැඩි tokens ගාණක් generate වෙලා තියෙනවා. එතකොට කොහොමද මේක මොඩල් එක අනුව tokenize වෙන විදිය වෙනස් වෙන්නේ? ඒක වෙනස් වෙන්න තියෙන ප්‍රධානම දේ තමයි මේ මොඩල්ස් ට්‍රේන් කරද්දී පාවිච්චි කරපු data set එක. මම කියන්නේ සම්පූර්ණ data set එක නෙවෙයි, මොඩල් එක ට්‍රේන් කරන්න ගත්ත සම්පූර්ණ data set එක නෙවෙයි. මේ tokenizer tool එක ට්‍රේන් කරන්න ගත්ත data set එකේ ප්‍රමාණය මත මේ token count එක වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට GPT-3 මොඩල් එකට පාවිච්චි කරලා තියෙන 50k වගේ data quantity එකක්. GPT-4 එකට use කරලා තියෙන around 100k වගේ. GPT-5 එකට පාවිච්චි කරලා තියෙන 200k. එහෙම නැත්නම් ලක්ෂ 2ක් වගේ data ප්‍රමාණයක් මේ tokenizer tool එක train කරන්න. ඔයාලට පේනවා ඇති data count එක වැඩි වෙනවා කියලා කියන්නේ මේකේ chunks ගන්න වැඩි වෙනවා. common words characters අපිට අඳුර ගන්න පුළුවන්. token count එක අඩු වෙලා තියෙන්නේ ලොකු data model එකක් පාවිච්චි කරලා train කරපු වෙලාවල් වලට. ඉතින් මං හිතනවා දැන් ඔයාලට හොඳ idea එකක් එන්න ඇති මේ tokenizer එක වැඩ කරන්නේ කොහොමද කියලා. හරි, මම මේකට අදාළ මේ tokenizer tool එකට අදාළ link එක description එකේ දාලා තියන්නම්. ඔයාලා මේක go through කරලා බලන්න. කොහොමද මේක වැඩ කරන්නේ කියලා ඔයාලගේ prompts දීලා බලන්න. කොහොමද tokenizer tool එක වැඩ කරන්නේ කියලා. හරි, අපි යමු ඊළඟ topic එකට. හරි, මම දැන් හිතනවා ඔයගොල්ලන්ට token එකක් කියලා කියන්නේ මොකක්ද කියලා මූලික අවබෝධයක් තියෙනවා කියලා. අපි ඊට පස්සේ කතා කරමු token count එකක් ගැන. ඉතින් token එක දන්න කෙනෙකුට token count එකක් කියන්නේ ඉතා simple. ඔයාලා sentence එකක් හරි prompt එකක් හරි දෙනවා නම් ඒ prompt එකේ තියෙන මුල් token ප්‍රමාණයට token count එක කියලා කියන්න පුළුවන්. ඉතින් token count එක ගැන ගොඩක් දේවල් කතා කරන්න කලින් මේ tokens වර්ග දෙකක් තියෙනවා basically. input tokens and output tokens. ඔයා code එකක් generate කරන්න prompt එකක් දෙනවා කියලා හිතන්නකෝ. එහෙමත් නැත්නම් video එකක් හදන්න, image එකක් හදන්න prompt එකක් දෙනවා කියලා හිතන්නකෝ. ඉතින් ඒ දෙන prompt එකට ඔයාට කියන්න පුළුවන් input token එකක් කියලා. හැබැයි දැන් LLM එක හරහා large language model එක හරහා generate වෙන video එක වෙන්න පුළුවන්, image එක වෙන්න පුළුවන්, text එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් code generation එකක් වෙන්න පුළුවන්. ඒක output එක. එතකොට ඒක generate වෙන්න යන tokens count එක තමයි අපි output tokens විදියට කතා කරන්නේ. ඉතින් input token output tokens කියන්නේ ওই දෙක විතරයිද? නෑ. මේක තමයි ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්න වැරදි තැන. ඉතින් අපි බැලුවොත් LLM එක වැඩ කරන විදිය සරලවම ඔයාලට දෙන prompt එකට අනුව මේ model එක response එකක් අපිට ලබා දෙනවා. input tokens වලට ඔයා දෙන prompt එක. ඒ වගේම තමයි ඔයාලගේ chat history එක ඔයාලගේ input tokens විදියට වැටෙනවා. ඒ වගේම ඔයාලා මොන හරි ෆයිල් එකක් අප්ලෝඩ් කරනවා කියලා හිතන්නකෝ. ඒ ෆයිල් එකත් මේ input tokens ගණයට වැටෙනවා. ඒ වගේම system instructions කියන්නේ මොනවාද? ඉතින් ඔයාලා cursor, Claude වගේ apps පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලා දන්න වෙති අපිට පුළුවන් system instructions දෙන්න. සමහර වෙලාවට use instructions දෙන්න පුළුවන්. right? use instruction එකක් කියලා කියන්නේ ගොඩක් දුරට උදාහරණයක් විදිහට අපි agents කෙනෙක් එක්ක වැඩ කරද්දී නැත්නම් basically ඔයාගේ tool එකත් එක්ක වැඩ කරද්දී basic guidelines ටිකක් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපිට මේ වැඩේ කරලා දෙන්න කියලා. අන්න ඒක තමයි user instructions කියලා කියන්නේ. අපි ඒක ඉස්සරහා වීඩියෝදී කතා කරමු. එතකොට basically input tokens කියලා කියන්නේ ඔයාගේ prompt එක, chat history එක, uploaded files, system instructions. ඉතින් මේකට අපිට context එක කියලා කියන්නත් පුළුවන්. ඉතින් මේ input tokens ටික LLM එකට ගියාට පස්සේ LLM එක compute කරලා generate කරනවා ඔයාගේ output එකට ඕන response එක. උදාහරණයක් විදිහට image එකක්, video එකක්, code එකක් වෙන්න පුළුවන්. මේ output එක හදද්දී එහෙම නැත්නම් ඔයාගේ response එක හදද්දී වැය වෙන token ප්‍රමාණයත් මේ output token එකක් විදිහට සැලකෙනවා. ඉතින් මම හිතනවා දැන් ඔයගොල්ලෝ දන්නවා token count එක කියලා කියන්නේ just ඔයාලා දෙන prompt එක විතරක් නෙවෙයි, input tokens සහ output tokens වල එකතුවක් තමයි මේ token count එක විදිහට consider කරන්නේ. credit limit එක කියලා කියන්නේ මොකද්ද? credit limit එක කියලා කියන්නේ ගොඩක් credit limits තියෙනවා. අපි කතා කරන්නේ AI ඇතුලේ තියෙන credit limit එක ගැන.
ඉතින් මේ ක්‍රෙඩිට් ලිමිට් එක තමයි ඇත්තම වගේ ටෝකන් කවුන්ට් එක කොස්ට් වෙන තැන. මේ ටෝකන්ස් පාවිච්චි කරලා ඒ පාවිච්චි කරන ටෝකන්ස් මුදල් වෙන තැන. AI ප්‍රොවයිඩර්ස්ලා විදි දෙකකට අපිට සේවා සපයනවා. එකක් තමයි අපිට API use කරන්න පුළුවන්. API use කරලා අපේ applications වලට direct API පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි tools පාවිච්චි කරන්න පුළුවන්. ChatGPT කියලා කියන්නේ chat app එක. Cursor කියන්නේ developers ලට engineers ලට හදපු tool එක. Claude එකත් ඒ වගේ. Claude එකෙත් අපිට code කරන්න පුළුවන්. ඒ වගේම business related දේවල් ගොඩක් කරන්න පුළුවන්. අපි මේ ගැන තව ඉස්සරහට deeply කතා කරමු. apps වලත් credit limit එකක් තියෙනවා. ඒ credit limit එක ඔයාලට direct user කෙනෙකුට, ඒ කියන්නේ ඔයාලට user කෙනෙක් විදියට ඒක පේන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලා ඉන්නේ subscription model එකක නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේක usage count එකක් විදියට. යම් කිසි පැය ගානකට පැය 5කට වගේ usage limit එක expire වෙනවා. එතකොට ඔයාලට පැය 5ක් ඇතුළත පාවිච්චි කරන්න පුළුවන් ලිමිට් එකක් තියෙනවා. ඒ ලිමිට් එක ඇතුළත ඔයාලට එක එක මොඩල්ස් පාවිච්චි කරලා එක එක දේවල් කරන්න පුළුවන්. පැය 5ක් ගියාට පස්සේ ඔයාලට අලුත් යූසේජ් ලිමිට් එකක් ලැබෙනවා. ඒ ක්‍රෙඩිට් ලිමිට් එක කියලා කියන්නේ ඊට වඩා පොඩ්ඩක් වෙනස් දෙයක්. ඔයාලා API එකක් යූස් කරනවා නම් ඒ API එක යූස් කරද්දී යන ටෝකන්ස් ගන්නට අදාළව charge වෙන මුදල තමයි ක්‍රෙඩිට් ලිමිට් එක කියලා සලකන්නේ. ඉතින් ඔයාලට මේක මෙහෙම සලකන්නත් පුළුවන්. ඔයාලා හිතන්න ඔයා $5ක් වියදම් කරලා APIs පාවිච්චි කරන්න. හැබැයි ඒකේ ඔයාලට ලිමිට් එකක් තියෙනවා. කොච්චර input tokens පාවිච්චි කරන්න පුළුවන්ද, කොච්චර output tokens පාවිච්චි කරන්න පුළුවන්ද කියලා. මේක cost වෙන්නේ price per million tokens කියලා. කොච්චර millions token ගණක් පාවිච්චි වෙනවද ඒකට තමයි අපිට මුදලක් ගෙවන්න වෙන්නේ. ඒකට තමයි charge වෙන්නේ. example එකක් විදියට Sonnet 5 කියන model එකට charge වෙන විදිය අපි පොඩ්ඩක් බලමු. එතකොට මේකෙන් ඕගොල්ලන්ට idea එකක් ගන්න පුළුවන් වෙයි. ඔයාලට පේනවා ඇති input tokens වලට ඩොලර්ස් දෙකක් වැය වෙනවා. ඒ කියන්නේ ඔයාලා input tokens මිලියනයක් පාවිච්චි කරොත් ඒකට ඩොලර්ස් දෙකක් ගෙවන්න වෙනවා. ඔයාලා output tokens දෙකක් ඔයාලගේ response එකට නැත්නම් generation එකකට පාවිච්චි කරොත් ඒකට ඩොලර්ස් 10ක් ගෙවන්න වෙනවා. ඉතින් බැලුමටම ඔයාලට මේකේ වෙනසක් පේනවා ඇති. මොකක්ද ඒ වෙනස? ඔයාලට හිතනවා ඇති input tokens වලට charge කරන amount එක අඩු වුණාට output tokens වලට charge කරන amount එක වැඩි වෙන්නේ ඇයි කියලා. මේක සරලව මෙහෙම පැහැදිලි කරගමු. අපි දෙන input එකක් LLM එකට තියෙන read කරන්න. read කරන්න වැය වෙන compute power එක තමයි මේකට charge වෙන්නේ. හැබැයි output එකට යන compute power එක ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්න ඔයාලා image එකක් generate කරද්දී, video එකක් generate කරද්දී, code එකක් generate කරද්දී ඔයාලට හිතන්න ඕන දේවල් ගොඩක් වැඩි. right? ඒ කියන්නේ LLM එකට හිතන්න ඕන දේවල් ගොඩක් වැඩි. output tokens වලට යන price එක වැඩි වෙන්නේ image එකක් හරි video එකක් හරි generate කරනවා නම් ඒ generate කරන්න යන compute power එක read කරන්න යන compute power එකට වඩා ගොඩක් වැඩි. උදාහරණයක් විදිහට ඔයා game එකක් ගහනවා නම් ඒ game එක play කරද්දී ඕන වෙන computing power එක වැඩි. ඉතින් ඒකට ගොඩක් memory යන්න පුළුවන්, RAM එක යන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඒක LLM එකටත් ලොකු cost එකක්. ඒක නිසා තමයි මේ output වලට ලොකු charge එකක් ගන්නේ compare කරද්දී input charge එකත් එක්ක. ඉතින් මම මේ වීඩියෝ එක කරන වෙලාවේදී තියෙන prices තමයි ඔයගොල්ලන්ට උදාහරණයකට දාලා තියෙන්නේ. ඉතින් ඔයාලා project එකක් අලුතෙන් පටන් ගනිද්දී මේකට quotation හදන්න යනවා නම් අනිවාර්යයෙන්ම දැන් තියෙන API prices check කරලා බලන්න. මොකද ඒක මත ඔයගොල්ලන්ගේ quotation එක ඔයාලගේ software එක behave වෙන විදිය ගොඩක් දුරට වෙනස් වෙන්න පුළුවන්. මම ඔයාලට මේක පෙන්වන්නම් තව උදාහරණකින්. අර මං කලින් කිව්වා වගේ අපි බලමු Claude ලගේ pricing models කොහොමද හැදිලා තියෙන්නේ කියලා මේ වෙද්දි ඔයාලට බලා ගන්න පුළුවන් individuals ගත්තම ඒ කියන්නේ app එක use කරද්දි මං කිව්වේ Claude app එක පාවිච්චි කරද්දී tiers 3ක් තියෙනවා. free tier එකක් තියෙනවා, pro and max කියලා. ඒතර pro tier එක use කරනවා නම් ඔයාලට monthly subscription එකක් විදිහට ගන්නවා නම් මේක bill වෙනවා මාසෙකට $20ක් විදියට. team and enterprises කියලාත් ඒගොල්ලන්ගේ packages තියෙනවා. ඔයාලා team එකක් හරි enterprise එකක් විදිහට හරි purchase කරලා use කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාලට මෙන්න මේ packages වලට යන්න පුළුවන්. API cost එක ගත්තොත් අර මම කිව්වා වගේ මේක වෙනස් වෙනවා. Claude ලගේ දැනට තියෙන හොඳම model එක Fable model එක. ඉතින් ඔයාලට පේන වෙදී 1 million input tokens පාවිච්චි කරන්න $10ක් ගෙවන්න වෙනවා. ඒ වගේම මේ Fable 5 එක use කරලා generate වෙන output token මිලියනයකට ඔයාලට $50ක් ගෙවන්න වෙනවා. ඉතින් ඒ විතරක් නෙවෙයි මේකට prompt caching සමහරට read කරන්න
යන ප්‍රයිසිං රයිට් කරන්න යන ප්‍රයිසිං වගේම මේ ප්‍රොම්ප්ට් කෑෂිං වලට ඒගොල්ලෝ වෙනම මේක සඳහන් කරලා තියෙනවා. Opus 4.8 වලට ආවට පස්සේ ඔයාට ඉන්පුට් ටෝකන්ස් මිලියන එකට $5ක් අවුට්පුට් ටෝකන්ස් මිලියන එකට $25ක් වගේ මුදලක් ඔයාලට ගෙවන්න වෙනවා. ඉතින් මේ මොඩල් එකේ ක්වොලිටි එක අඩුවෙන් මොඩල් එක වෙනස් වෙද්දී ඉන්පුට් ටෝකන් මිලියන එකට කොච්චර ගෙවන්න ඕනද අවුට්පුට් ටෝකන් මිලියන එකට කොච්චර ගෙවන්න ඕනද කියලා. ඩීටේල් ප්‍රයිසින් බලා ගන්න ඕනේ නම් ඔයාලට පුළුවන් මේගොල්ලන්ගේ ප්‍රයිසින් ෂීට් එකක් රිෆර් කරන්න. මොඩල් ප්‍රයිසින් එකක් මේ මොඩල් ප්‍රයිසින් එකේ ක්ලෝඩ් එකේ තියෙන ඔක්කොම මොඩල්ස් වලට අදාළව බේස් ඉන්පුට් ටෝකන්ස් වල ප්‍රයිස් එක, කෑෂින් ප්‍රයිසස්, අවුට්පුට් ටෝකන්ස් වලට යන ප්‍රයිසස් බලා ගන්න පුළුවන්. අර මම කලින් කිව්වාගේ ඔයගොල්ලෝ ප්‍රොජෙක්ට් එකක් කෝඩ් කරනවා නම් ඒකට කොටේෂන් එකක් හදනවා නම් ලේටස්ට් ප්‍රයිසින් ගැන අයිඩියා එකක් අරගෙනම ඕගොල්ලන්ගේ ප්‍රොජෙක්ට් එක ඩිසයින් කරන්න. හරි, අපි දැන් මේ වීඩියෝ එකේ තවත් ඉන්ටරෙස්ටිං පාර්ට් එකක් ගැන කතා කරන්න යන්නේ. කන්ටෙස්ට් වින්ඩෝ. මොකද්ද මේ කන්ටෙස්ට් වින්ඩෝ එකක් කියලා කියන්නේ? කන්ටෙස්ට් වින්ඩෝ කියලා කියන්නේ මොඩල් එකේ වර්කින් මෙමරි එක. ඒ කියන්නේ දැන් හිතන්න ඔයාලා chat එකක් එක දේවල් කරගෙන යනවා කියලා ප්‍රොම්ප්ට් එකක් දීලා ඉමේජ් එකක් ජෙනරේට් කරනවා, කෝඩ් එකක් ජෙනරේට් කරනවා, ඉම්ප්ලිමන්ටේෂන් වලට පාවිච්චි කරනවා. ඉතින් මේ chat එකට තියාගෙන ඉන්න පුළුවන් වර්කින් මෙමරි එක කන්ටෙස්ට් වින්ඩෝ එක කියලා අපි සලකන එක මොඩල් එකකින් මොඩල් එකට වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට Claude 5 වලට 1 million contest window එකක් තියෙනවා. ඒක මොඩල් එකකින් මොඩල් එකට වෙනස් වෙනවා. ඉතින් මේ 1 million token කියලා කියන්නේ input tokens, output tokens and indexes වගේ ඔක්කොම දේවල් එකතු වුණාට පස්සේ සරලවම එක chat එකක් ඇතුළතදී කොච්චර input tokens and output tokens ප්‍රමාණයක එකතුවක් තියාගෙන ඉන්න පුළුවන්ද කියන වගේ අයිඩියා එකක් තමයි මේ contest window එකෙන් කියන්නේ. ඉතින් ඔයාලා මේක සමහරට experience කරලා ඇති. හිතන්න එකම chat එකක ඔයාලා prompt කරගෙන output බල prompt කරගෙන යනවා නම් ඒක cycle එකක් විදියට දිගට කරගෙන යනවා නම් එක වෙලාවක එන්න පුළුවන් ඔයාලට කියන්න පුළුවන් tool ඔයාලා පාවිච්චි කරන tool එකෙන්ම මේ please use a new tool කියලා අලුත් chat එකක් පාවිච්චි කරන්න මේකේ memory එක ඉවරයි කියලා. අන්න ඒක තමයි මේකේ idea එක. ඒ කියන්නේ ඔයාලා මේ input සහ output tokens ඔක්කොම එකතුව ඔයාලා මේ chat එක ඇතුලේ 1 million පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මේකේ basicallyම contest window එක කියලා කියන්නේ. හරි, මම දැන් කතා කරන්නේ මම අර කියපු දෙවෙනි bonus tip එක ගැන. මේක ගොඩක් දෙනෙක් කරන mistake එකක්. ඔයා එකම chat එකක් හැම වැඩේටම පාවිච්චි කරනවා නම් මේක ඔයා කරගන්න ලොකු වැරද්දක්. ඉතින් මේක ගොඩක් දෙනෙක් දැනුවත් හෝ නොදැනුවත් කරන ලොකු වැරද්දක්. මේක නිසා වගේ cost එක වගේම quality එකත් නාස්ති වෙනවා. ඉතින් මොකද්ද මේ කියන කතාව? Claude docs වලට ගියාට පස්සේ මේකේ contest window එක ඇතුළට ගියාට පස්සේ ඔයාලා හිතන්න එක turn එකකදී ඔයාලා chat එකක් පාවිච්චි කරලා මොකක් හරි test response එකක් ගන්නවා කියලා. හරි. එතකොට ඔයාලගේ token count එක මෙතන 0 ඉඳලා 1 million වෙනකන් ඔයාලට token contest window එක තියෙනවා. right? input tokens සහ output token වල එකතුව contest window එකට වඩා අඩු නම් ඔයාලට මේ chat එක තවදුරටත් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි second turn එකේදී ඔයාලා හිතන්න මේ තව simple prompt එකක් ඔයාලා දෙනවා කියලා මොන හරි පොඩි දෙයක් කරගන්න. ඉතින් එතකොට ඔයාලා හිතන්නේ මේ ඔයාලට calculate වෙන්නේ මේ ඔයාගේ bill එක හැදෙන්නේ මේ ඔයා දාපු ඒ prompt එකට කියලා විතරක්ද? නෑ. එහෙම වෙන්නේ නෑ. ඒක තමයි මෙතන ඔයාලා කරන ලොකුම mistake එක. මේ turn 2 කියන එක consider කරොත් දෙවනි message එකට අදාළව ඔයගලන්ගේ දෙවනි prompt එක අදාළව input tokens විදියට වැටෙන්නේ ඔයාගේ කලින් prompt එක ඒ කලින් prompt එකට අදාළ generate කරපු output එක ඒ වගේම ඔයා අලුතෙන් දාපු prompt එක ඒ වගේම ඔයාලා files instructions attach කරලා තියෙනම් ඒ සියල්ලම මේ input tokens විදියට calculate වෙනවා. ඊට අමතරව turn 2 එකට අදාළව output එකත් මේ විදියට ඔයාලට calculate වෙනවා. ඔයාලට එතකොට පේනවා ඔයාලට ඇත්තටම කරගන්න ඕන මේ second message එකට අදාළ output එක input tokens වලට මේ අනවශ්‍ය details එකත් LLM එකට යනවා. ඔයාගේ මේ output එක ලබා ගන්න. turn 3 එකත් ඒ වගේ. turn 3 එකට ගියාට පස්සේ මේ user කලින් turn 2 එකේදී inputs token count එකයි output tokens count එක ඒ වගේම ඔයා අලුතෙන් දාන prompt එක LLM එකට යනවා. හිතන්න මේ ඔක්කොගේම එකතුව 1 million reach වෙනවා නම් ඔයාට output එක generate කරන්න වෙන්නේ නැහැ. මොකද ඒක 1 million token count එක exceed වෙන නිසා ඔයාට අලුත් chat එකක් පාවිච්චි කරන්න වෙනවා. ඉතින් මං හිතනවා දැන් ඔයාලට contest window එක ගැන ලොකු idea එකක් ඇති කියලා. ඉතින් මෙතන මොකද්ද මෙතන තියෙන ප්‍රශ්න ගැන ඔයාට යම්කිසි අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතෙනවා. ඒක විතරක් නෙවෙයි. ඔයාගේ cost එක වගේම ඔයාගේ
ඔයාට ලැබෙන අවුට්පුට් එකත් මේක මෙසී වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට එකම chat එකේ එක විදිහේ ටාස්ක් යූස් කරොත් ඔයාලට ඉෂුස් 3කට මුහුණ දෙන්න වෙනවා. එහෙම නැත්නම් ප්‍රශ්න 3කට මුහුණ දෙන්න වෙනවා. ඒකක් තමයි cost balloon එක. අනවශ්‍ය ලෙස ඔයාලගේ cost එක වැඩි වෙනවා. මොකද පරණ history එකටත් අදාළව තමයි ඔයාලගේ cost එක calculate වෙන්නේ. දෙවෙනි එක තමයි quality drop එක. මේක තවත් important දෙයක්. හිතන්න ඔයාලට කීප දෙනෙක් දේවල් 10ක් එකපාරට කිව්වොත් ඔයාලට හිතන්න වෙනවා මේකෙන් priority එක මොකද්ද, මේකෙන් හරියටම මම කරන්නේ මොකද්ද කියලා. ඉතින් ඔයාලටත් ඒක confuse වෙනවා නම් LLM එකටත් ඒක අනිවාර්යයෙන්ම confusing point එකක් එනවා. එයාට සිද්ධ වෙනවා ඔයාලට ඇත්තටම මොකද්ද ඕනි කියන එක විසඳ ගන්න. අන්නේ ඒක නිසා මේකේ ඔයාට එකම chat එකක related දේවල් හරි non related දේවල් හරි ගොඩක් මේක අහගෙන යද්දි quality එක drop වෙනවා. තුන්වෙනි එක තමයි ඔයාලට මොකක් හරි හොයාගන්න ගියාට පස්සේ ඔයාලට මුළු chat එක පුරාවටම යන්න වෙනවා මොකද්ද මේකේ උනේ කියලා හිතාගන්න. ඉතින් මේ problems තුනම මේකේ තියෙනවා. මම කියන්නේ නැහැ හැමතිස්සම ඔයාලට අලුත් chat එකක් open කරන්න හැම වෙලේදීම කියලා. හැබැයි ඔයාලා හිතන්නේ එක අදාළ නැති දේවල් එකම chat එකක් කරනවා නම් තමයි මේ ප්‍රශ්නේ එන්නේ. ඉතින් හරියට අවබෝධයෙන් පාවිච්චි කරොත් ඔයාලට cost එක quality එක මෙන්න මේ දේවල් හරියට control කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතන්නේ එකම වැඩේ වුණත් ස්මාර්ට් විදියට මේක යූස් කරන්න විදි තියෙනවා. අපි මේ කලින් කතා කරපු දේවල් වල සමරි එකක් ගන්න. ඒ සමරි එකේ කන්ටෙස්ට් එක විතරක් අලුත් chat එකකට පාවිච්චි කරන්න. සරලවම එතකොට ඒ chat එක දන්නවා ඔයා ඉන්න ෆේස් එක මොකද්ද, ඔයා මේ කලින් chats වල කතා කරලා තියෙන්නේ මොකද්ද, එතන ඉඳන් ඔයාලට වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ වගේ ස්මාර්ට් ස්ටෙප්ස් වලින් ඔයාලට පුළුවන් මේ ඔයාලගේ ටෝකන්ස් ටික ඉතුරු කරගන්න. ඒ වගේම quality එකත් හොඳ මට්ටමකට ගන්න. එකම chat එකේ ඔයගලන්ට එක දේවල් කරන්න ගියොත් ඒ වගේම ඔයාගේ cost එකත් වැඩි වෙනවා. ලැබෙන results උත් එච්චර හොඳ වෙන්නේ නැහැ. හැබැයි මෙන්න මේකට කියනවා contest rot එක කියලා. ඉතින් contest rot එක කියලා කියන්නේ ඔයාලට හරියටම හොඳ results බලාපොරොත්තු වෙන්න බෑ එකම chat එකේ එකම thread එකේ ගොඩාක් messy දේවල් පාවිච්චි කරන්න ගත්තොත්. second approach එක තමයි මම recommend කරන හොඳම approach එක. මේක ටාස්ක් ස්කෝප් chat එකක්. ඔයාට එක ටාස්ක් එකකට අදාළව එක chat එකක් මේන්ටේන් කරන්න පුළුවන්. හැබැයි ඒ chart එකක් දික් වෙනවා කියලා ඔයාට හිතෙනවා නම් අනවශ්‍ය විදියට ටෝකන්ස් එනවා කියලා තේරෙනවා නම් ඔයාට පුළුවන් ඒකේ සමරි එකක් අරගෙන ඒ කන්ටෙස්ට් එක විතරක් අලුත් chat එකක් එක්ක වැඩ කරන්න. හරි. අපි අද token count, credit limit and contest window ගැන කතා කරා. අපි මේකේ ටක් ගාලා recap එකක් බලමු. මොකද්ද token එකක් කියලා කියන්නේ? token එකක් කියලා කියන්නේ simply unit එකක්. එතකොට token count එක කියලා කියන්නේ ඔයාලා දෙන prompt එකේ සහ output වල කොච්චර token ප්‍රමාණයක් තියෙනවද කියලා. credit limit එක කියලා කියන්නේ මේ token count එක money වෙන තැන. එහෙම නැත්නම් token count එක charge වෙන තැන තමයි credit limit එක කියලා කියන්නේ. contest window එක කියලා කියන්නේ model එකකට ඔයාගේ chat එකේ history එක තියාගන්න පුළුවන් උපරිම tokens ප්‍රමාණය. අපි තව හොඳ tip එකක් කතා කරා. ඒ කතා කරපු එක tip එකක් තමයි හැම new feature එකකටම හැම අලුත් ටාස්ක් එකකටම අලුත් chat එකක් ඕපන් කරන්න මේක හැබිට් එකක් විදිහට පාවිච්චි කරොත් ඔයාලගේ cost එකයි ඒ වගේම output quality එකයි හොඳට control කරගන්න පුළුවන්. මම හිතනවා මේ වීඩියෝ එකෙනුත් ඔයාලා ගොඩක් දේවල් ඉගෙන ගත්ත කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනවා. සුබ දවසක් හැමෝටම.